සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඒ වගේම සුබ අලුත් අවුරුද්දක්. අදත් ඔයගලන්ට ලස්සන වීඩියෝ එකක් අරන් ආවිල්ලා තියෙනවා ඔයගලන්ට ඊශ්‍රායලයේ මාසික වියදම කොහොමද කවර් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගලන්ට අමතර ඒ වියදම ඔයගලන්ට අමතර මුදලකින් ඔයගොල්ලෝ උපයන මුදලකින් කවර් කරගන්න කොහොමද කියලා තමයි මම ඔයගලන්ට අද ගෙනල්ලා තියෙන්නේ. ඒක තමයි ඔයගලන්ට ප්ලාස්ටික් වීදුරු බෝතල් ඔයගලන්ට පුළුවන් බීර් ටින් වගේ දේවල් ඔයගලන්ට පුළුවන් ගිහිලා ඒ රීසයිකල් මැෂින් එකක් තියෙනවා. ඒකට දැම්මම බෝතල් ඒව දැම්මම ඔයගොන්ට එහෙකට 30 ගානේ 30ක් කියන්නේ ඊශ්‍රායලයේ මුදලින් 30ක් කියන්නේ ලංකාවේ මුදල රුපියල් 24ක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ බෝතල් එකතු කරලා ලංකාවට දැම්මත් ඒක ලොක් ගන්න බෝතල් 100ක් දැම්මොත් 2240ක් 10ක් දැම්ම 240ක් 2000ක් දැම්ම 100ක් දැම්ම 2400ක්. ඒ කියන්නේ ලොකු මුදල් ලංකාවට බැලුවොත්. ඒ වගේම තමයි අපි ගත්තොත් ඒකට සාමාන්‍යයෙන් බෝතල් වීදුරු හැමදේම දාන්න පුළුවන්. වීදුරු මේක ගහලා තියෙනවා සාමාන්‍ය 30යි කියලා. ඒ 30යි කියලා ගහලා තියෙන ඒවා විතරයි ගන්නෙ. දැන් මම මුලින්ම අපි බෝතල් ටික අරගෙන දැන් අපි කට්ටිය ගොඩක් බෝතල් එකතු කරලා ඒ කියන්නේ ගියා. ඒ කියන්නේ එක මැෂින් එකක සමහර ඒවා ගන්න නැහැ. ඒ කියන්නේ ඒ කියන්නේ ෆිල් වෙලා තිබ්බේ. ඊට පස්සේ මෙන්න මේ ආකාරයෙන් තමයි ඔගේ දාන්නේ බෝතල්. නමුත් මේක මේ මැෂින් එකේ වැඩ කරන්නේ නැති හින්දා අපි වෙන මැෂින් එකකට යන්න තීරණය කරා. ඒ වගේම තමයි පොඩි ඉල්ලීමක් තියෙනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ වැදගත් කියලා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ මගේ channel එක තවම subscribe කරලා නැත්නම් subscribe කරන්න. දැන් අපි මේ ආකාරයට තමයි බෝතල් ටික දාන්නේ. මේ මැෂින් එකේ ඇත්තටම වීදුරු බෝතල් විතරයි ගත්තේ. ඊට පස්සේ ප්ලාස්ටික් බෝතල් වැටෙන තැන ෆිල් වෙලා තියෙන ඕනෝක ආකාරයෙන්ම එක එක දාන්න තියෙන්නේ. සමහර ඒවා ගන්න නැහැ. ඒක සමහර ඒවා වතුර තිබ්බොත් ගන්න නැහැ. සිමෙන්ති ගෑවිලා තිබ්බොත් ගොඩක් ඇවිල්ලා පොඩි වෙලා තිබ්බොත් ගන්න නැහැ. දැන් ඒ වගේ තමයි අත දාදී අත ඇතුළට ගියොත් ඒත් ගන්න. ඔන්න ඔය වගේ ආකාරයෙන් තමයි දා. ඊට පස්සේ අපි ගියා වෙන මැෂින් එකකට. ඒකේ නම් ওই විදියට වැටෙනවෙත් පේන්නේ. ඔය ඔයගොල්ලෝ දාන ප්‍රමාණය තමයි එකතු වෙන්නේ. එකතු වෙන ප්‍රමාණය තමයි වැටෙන්නේ. සත මේ සෙකල් 3යි ඒ වගේ ලකුණු නියමක් කරනවා. සමහර ඒවා වැටෙන්නේ නැහැ. නොය ආකාරයට ඔයගොල්ලොන්ට දැම්මම ඔයගොල්ලන්ට බිල් එකක් ගන්න පුළුවන්. ඒ දාලා එන ප්‍රමාණය අතරින් ඔයගොල්ලන්ට බිල් එක ගන්න පුළුවන්. දෙකක් එකට වැදුනත් වෙන්නේ අත ගිහිල්ලා තිබ්බොත් ගන්න බෑ. වතුර තිබ්බොත් ඒත් ඔයගොල්ලන්ට ගන්න අමාරුයි. ඒක මැෂින් එකට රීඩ් කරන්නේ නැහැ. ඒකේ තියෙන අනිවාර්ය මේ කෝඩ් එක ඔන්න දැන් ඔය තියෙන අලුත් මැෂින් එක කියලා. මේ මැෂින් එක ඇත්තටම ඉතාලම ඉක්මනින් ඔක්කොම ගන්නවා කිසිම අමාරුවකින් තොරව. දැන් එහා පැත්තේ වැටලා තියෙනවා කොපමණ ප්‍රමාණයක් අරගන්න පුළුවන්ද අරගෙන වැටලා තියෙනවද කියලා. ඒ කියන්නේ සෙකල් 15න් පාලට තමයි ඔයගොල්ලෝ දෙන්නේ. කියන්නේ සෙකල් 15ක් කියන්නේ 800 අපි ගත්තොත් ලංකාවේ මුදේ 1200ක් වගේ. සෙකල්යක් කියන්නේ 80ක් නම් අපි ගත්තොත් සෙකල් 15ක් කියන්නේ 800යි 1200ක් වගේ මුදලක් ඔයගලන්ට එකපාර ගන්න පුළුවන්. දැන් තියෙන ෆුඩ් සිටි එක පිටිපස්ස සාමාන්‍ය තියෙන ෆුඩ් සිටිට දුන්නම ඒකේ බඩු හෝ නැත්නම් අතට මුදල් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඔන්න ඔය ආකාරයට ඔයගලන්ට සරලව ඕනම සමහර වෙලාවට තැලිච්ච ඒවා පවා ගන්නවා. එතකොට අතින් හදලා දැම්මම ඒක ගන්න පුළුවන්. මෙන්න මේ තියෙන මේ වගේ ගත්ත බිල් ටිකක්. ඒ වගේම අපි ගත්ත උතන අපි තියනවා සෙකල් 110ක වගේ. මම ඒව දීලා දැන් මම ගන්න බඩු ප්‍රමාණ ටික බලන්න බිත්තර කේස් එකක් ගන්න පොඩි. එතකොට ඒ වගේම අපි මැගි නූඩල්ස් ගත්තා. සාමාන්‍ය සතියකට ඇති වෙන්න මැගි නූඩල්ස් ගත්තා. එතකොට තව ගොඩක් දේවල් ගත්තා. ඇත්තටම ඔයගොල්ලන්ට පුළුවන් ඒ වගේ
බෝතල් එකතු කරලා ඔයගලන්ටත් හොඳ මුදලක් ලබා ගන්න. ඒගොල්ලන් මාසික සතියේ ජීවන වියදම සකසා ගන්න. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජය වෙන්න ඕන. මේ අවුරුද්ද ඔයගොල්ලෝ රට එන සිහින සැබෑ වෙන අවුරුද්දක් වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.